Hi, welcome back to my YouTube channel. ඉතින් අපේ සෙනසුරාදා දවස් ගෙවෙන්නේ මෙන්න මේ විදියට තමයි. අපි දෙන්න ජොඩක් ඉතින් හැමදාම උදේට නැගිට්ටාම ඔහොම කොලම් කර කර ඉඳලා තමයි ඇඳෙන් එළියට එන්නේ. අද තාත්තිත් ගෙදරනේ. ඔහොම තමයි ඉතින් සෙනසුරාදා ඉරිදා අපේ ගෙදර. එයාව තාත්තිට දීලා මම ඉතින් ඇඳ අස් කරනවා. මොකද ඇඳ අස් කරපු ගමන් මේ දෙන්නගේ ආයි නටන එකම තමයි. සෙනසුරාදා ඉරිදා කියන්නේ කොච්චර ඇඳ අස් කරත් වැඩක් නැති දවසක්. කොහෙද? තාත්ති මගේ. තාත්ති මගේ. අප්පච්චි අම්මිගේ. අප්පච්චි අම්මිගේ. Back here. Back here. Back here. බෑ මගේ. Back here. බෑ. Egg. අම්මේ. පොඩ්ඩක් එන්නකෝ. අඟුල අරන් යන්නකෝ. අතෙන් යන්න. ආච්චිට ඇග් ගහලා දෙන්න. ඇස් ගන්න යන්නේ අම්මෝ කොයි කාලෙද ඉඳලා ගහන ඇස් දෙක. ඇග් ගහලා දෙන්න. ඔහොම මෙහෙම ගහන්නේ ඔළුවත් වන්නන. ආච්චි යන්න වැඩ කරන්නේ. කයිසම කොහෙද යන්නේ? කයිසම. ඔහොම තමයි ඉතින් අපේ සෙනසුරාදා දවස පටන් ගන්නෙ. මම මේ බෙෂීට් කොච්චර හැදුවත් වැඩක් නැහැ. මම මේ වීඩියෝ එක අද වීඩියෝ කරන්න ගත්තේ හොඳටම වහින දවසක. ඒත් හිතුවේ නැහැ ගෙදරට වතුර දායි කියලා. ඉතින් කවදාවත් අමතක නොවන වීඩියෝ එකක් උදේ බලද්දි වතුර ඔයි ගන්නට තමයි තිබුණේ. ඉතින් ටික ටික වැස්සත් එක්ක චුට්ට පිරෙන්න ගත්තා. ඉතින් අපි හිතුවේ ඒකට දායි කියලා. ඒ නිසා ඉතින් අපි සුපුරුදු විදියට ගෙදරට වෙලා බබාත් එක්ක ඉතින් මෙහෙම සෙල්ලම් කරගෙන හිටියා. මොකද බබාගේ ජීවිතේ කියන්නේ මං හිතන්නේ වාහන. එයාට වාහන වලින් තොර ලෝකයක් නැති තරම්. මම හිතනවා අපේ ගෙදර වගේම අනිත් පුතාලෙන්න ගෙවල් වලත් මේ වගේ වෙන්න ඇති කියලා. ඒවා ඉතින් සෙල්ලම් කරනකම් අපි කවුරු හරි මෙයා ළඟට වෙලා ඉන්න ඕනේ. නැත්නම් ඔබේ පස්සෙන්ම එනවා. ඉතින් වතුර මේ වගේ වැස්ස ටිකක් පෑවුවාම චුට්ට එන්න ගත්තා. එතකොටම අපි හිතුවා අනිවාර්යෙන් ගෙදරට වතුර දායි කියලා. ඒ ඇස්සේ ඡායල ඇලේ වතුර බලන්න යනකොට මාර ආසාවක් තිබුණා. මොකද හැමෝම කිව්වා බැම්ම බුබුරන්න වගේ පාලම කැඩෙන්න වගේ කියලා. ඉතින් මේ ගානට තමයි වතුර තිබුණේ. අති පාර එක පැත්තක් වහලයි තිබුණේ. ඉතින් මම නම් එතකොට ගොඩාක් බය වුණා. වතුර ගොඩක් දායි කියලා. ඉතින් ගෙදර ඇවිල්ලා පාඩෝ ටික ඉක්මනට අස් කරා. මොකද මට කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කලබලේනේ හැමදේම කරේ ගෙදර වැඩ. ඉතින් ඇත්තටම අපිට සාමාන්‍ය ගානට වතුර දැම්මේ දනිස්සරක් ටිකක් පල්ලෙහාට. ඉතින් මම ඒ වෙලෙත් කල්පනා කරේ වතුර ගොඩක් ආපු මිනිස්සුන්ට කොච්චරනම් ප්‍රෙෂර් එකක් එන්නේ නැතිද කියලා. මොකද එතකොට මගේ මානසික මට්ටමත් එක්ක ඒ මිනිස්සුන්ට කොහොම මානසික මට්ටමක් තියෙන්නේ නැතිද කියලා මට හිතුණා. ඉතින් ටික යද්දි මේ වගේ වතුර පිරෙන්න ගත්තා. අපේ ගෙදරට ටිකක් පල්ලෙහාට යන්න ගෙවල් තියෙන පල්ලෙහා. ඒ ගෙවල් වලට නම් ගොඩාක් වතුර දාලා තිබුණා. ඔය ඉතින් අනේ මන්ද ඒ එක්ස්පීරියන්ස් එක කියනකොට තේරෙන්නේ නැහැ වචන වලට. ඉතින් හවස 6 විතර වෙනකොට ওই වගේ තමයි තිබුණේ. රෑ වෙන තමයි වතුර වැඩි වුණේ. අපි අක්කලා ගෙදර තමයි හිටියේ. මොකද අක්කලා ගෙදරත් අපේ එහා පැත්තෙමයි තියෙන්නේ. එයාලගේ තට්ටු දෙකට නිසා අපි එහෙ ඉන්න පුළුවන් නිසා අපි කොහෙටවත් ගියේ නෑ. ඉතින් අපි ජුටක් ආයි පාර පැත්තට ආව වතුර බලන්න. පාර පැත්තේ වතුර තිබ්බේ මේ වගේ. ඉතින් අනේ මන්ද
අම්මා නම් කිව්වේ අම්මගේ අවුරුදු 60ටම අම්මගේ අවුරුදු 50ක් වෙනවා අම්මට. අවුරුදු 50ටම ওই වතුර දැම්මමයි කියලා. අපි ඉතින් අක්කලා ගෙදරලා ඉඳලා රැට කාලා ආයි උදේ එළිය බලනකොට වතුර ටික ටික අඩු වෙලා තිබුණේ. උදේ බලද්දී ওই ගානට තමයි වතුර තිබුණේ. එතකොට නම් ටිකක් අඩු වෙලා තමයි තිබුණේ. මම නම් හිතුවේ නෑ අඩු වෙයි කියලා. ඒක ඉතින් අඩු වෙලා තිබුණේ. ගෙදර බඩු නම් අපි ඔක්කොම උඩින් තියලා තමයි තිබ්බේ. තමයි ඉතින් උදේ ගෙට යනකොට ඒ තත්ත්වේ. ඒ හොදනවා කියලා හිතනකොටත් එදා නම් ටිකක් ඔලුවට අමාරුයි. ඊට පස්සේ 27 වෙනිදා තමයි 28 හවස් වෙනකොට වතුර පැස්සා හොඳටම. ඉතින් එහෙම අපි ගෙවල් සෝදලස් කරගත්තා. අපිට ඉතින් එක දවසින් වතුර බැස්සා වගේ නෙමෙයි අනිත් මිනිස්සුන්ට එහෙම නෑනේ. හරි අමාරුයිනේ මිනිස්සුන්ට. ඉතින් මම මෙතනින් හරි වීඩියෝ කරලා තිබ්බේ නැහැ. මොකද කරන්ට් එකක් තිබ්බේ නැති නිසා. ඉතින් මගේ vlog එක මෙතනින් ඉවරයි. තව අලුත් vlog එකකින් ගිහින් එනකම් bye.